තමත් පහසුවෙන් අපිට කතා කරගෙන යන්න පුළුවන් මේ වැයවන ඒවල සාන්ද්‍රණය දීලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේම කාලය දීලා තියෙනවා බෙදලා ශීඝ්‍රතාවය. ඔය විතර අපි සම්පූර්ණම ගාන හදලා සාකච්ඡා කරා. හරි. නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ ගානේ හිතාගන්න බැරි වැරද්දක් තියෙනවා. මේ 2015 තුන්වෙනි ස්ට්‍රක්චර් ඩිසේ ප්‍රශ්නේනේ අපි කතා කරගෙන ඉන්නේ. හරි. මේක මන් දන්නේ නැහැ ඇයි මොකද්ද හේතුව කියලා. මේකේ ලොකු වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි දැන් කියන්න එපා ඇයි මේකට ඕල් දුන්නේ නැත්තේ මේක එහෙම ඒක මම දන්නේ නැහැ. ඒක ඕගොල්ලන් මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. හරි. මේ නමුත් මේකේ ලොකු වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද මම කියන්නම්. මොකද මේ වැරද්ද හදලා ආයෙත් මේ ප්‍රශ්නේ ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි මම මේ කියන්නේ. හරි. මේක සලකා බැලීමක් කරලා නැහැ. ඒ අවුරුද්දේ මොකක්ද හිත ඒගොල්ලන් ફોකස් එක දීලා තින්නේ අර සාමාන්‍ය විදිහට ජෙනරලි ගාන හදාගෙන යන එක විතරයි මම හිතන්නේ. ඒක තමයි ඒකයි මම ඉස්සෙල්ලා මේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ට ගාන හදාන්නේදී කිව්වේ. හැබැයි මතක තියාගන්න ඕනේ දේ මේකේ දැන් ඔන්න බලමු අපි පළවෙනි පරීක්ෂණය. හරි පළවෙනි පරීක්ෂණයේ ඒවල සාන්ද්‍රණ වෙනස දීලා තියෙන්නේ 0.04ක්. ඒවල සාන්ද්‍රණ වෙනස දීලා තියෙන්නේ 0.04. දැන් ප්‍රතික්‍රියාව දිහා බැලුවම ඕගොල්ලන්ට තේරෙනවා එක ප්‍රතික්‍රියා මවුලයක් වෙන්න. හරි එක ප්‍රතික්‍රියා මවුලයක් වෙන්න ඒකෙන් එක මවුලයයි ඕනි B ගෙන් මවුල 5ක් ඕනි C ගෙන් මවුල 6ක් ඕනි. හරිනේ. A ගෙන් මවුල 5ක් ඕනි B ගෙන් මවුල 5ක් ඕනි C ගෙන් මවුල 6ක් ඕනි. ඒ කියන්නේ A වැයවන සාන්ද්‍රණය වගේ 6 ගුණයක් C වැය වෙන්න ඕනි. හරි. B ඒ වගේ 5 ගුණයක් වැය වෙන්න ඕනි. එතකොට 0.4 හරි 0.04ක් A වැය වෙනවා නම් ඒ වගේ 5 ගුණයක් වැය වෙන්න ඕනි කවුද? B. එහෙනම් 4/20යි 0.2ම වැය වෙනවා. ඔන්න එයාගේ ආරම්භක සාන්ද්‍රණය පරීක්ෂණයේ පළවෙනි පරීක්ෂණ දාන 0.2ම වැය වෙනවා. හරි. දැන් ඔක C වලට එන්න. C වලට ආවොත් එහෙම තමයි ලස්සන මේක එන්නේ. මොකද C වලින් 0.24ක් වැය වෙන්න ඕනේ. මොකද C වලින් 0.04ක් ඒ වැය වුණා කියලා කියන්නේ ඒ වගේ 6 ගුණයක් කියලා කියන්නේ 0.24ක් වෙන්න ඕනේ. හැබැයි C ආරම්භයේ දීලා තියෙන්නේම කවුද? කොච්චර? 0.2ක්. හරි 0.2ක් තමයි C දීලා තියෙන්නේ. දීලා තියෙන්නේම C 0.2යි. එතකොට 0.24ක් වැය වෙන්නේ කොහොමද? ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ C එතනදී සීමාකාරී සාධකයේ බවට පත් වෙලා තියෙනවා. ඕකේ කතන්දරේ තියෙන ඕක නෙමෙයි 2 3 4 පරීක්ෂණ වලට යන්නේ ඕගොල්ලන් නිකන් හොයලා බලන්න. මෙතනදී 0.96ක් වැය වෙනවා. ඒ වගේ 6 ගුණයක් බලන්න ඕනේ. ඒත් දීලා තියෙන්නේ 0.2යි. හරි 0.128ක් වැය වෙනවා කියලා කියනවා. ඒ වගේ 6 ගුණයක් ගියාම ඒත් C දීලා තියෙන්නේ 0.2යි. හරි 0.08ක් වැය වෙනවා. ඒ වගේ 6 ගුණයක් යන්න ඕනි. එතනදී නම් ඔන්න 0.4ක් දීලා තිනවා. ටිකක් C වල සාන්ද්‍රණය වැඩි කරලා. හැබැයි මෙන්න මේ පරීක්ෂණ හැම එකදීම C තමයි සීමාකාරී සාධකය වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන් දන්න අපි කතා කරපු සාමාන්‍ය රසායනයේ තේරෙන කෙනෙක්ට තේරෙන්න ඕනි C ප්‍රතික්‍රියාවේ ඉවර වුණොත් ප්‍රතික්‍රියාව නතර වෙනවා. ප්‍රතික්‍රියාව නතර වෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතාවයක් එන්නේ නැහැ. හරි. මේ ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතාවයක් එන්නේ නැහැ. පැහැදිලිද? ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතාවයක් එන්නේ නැහැ. ඒක මේකේ තියෙන ලොකු වැරද්දක් මේ ගානේ තියෙන. හරි. මේ ගානේ තියෙන ලොකු වැරද්දක් ඔය අපි සාකච්ඡා කරේ. ඕක හදලා ඇත්තටම මේකෙදි වෙන්න ඕනි B හා C වල සාන්ද්‍රණ අපි සලකන්නේ නැහැ. එහෙනම් සලකන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන් සැලකීමකට ලක් කරනවා. නමුත් ඕවල සාන්ද්‍රණ ගොඩක් වැඩියෙන් දෙන්න ඕනේ. එහෙම දුන්නොත් එimhe මේ ගාන මෙතනින් මෙන්න මේවට ආදේශ කිරීමේ හැකියාවක් නැතුව යනවා. හරි. නිකම්ම බෙදලා ස්ටොයිකියෝමිතිය ගන්න එක විතරයි ස්ටොයිකියෝමිතිය පිළිබඳ සැලකිල්ලකට වාදනය කළා නැතුව 5 හෝ 6 එකතු කරා වෙන්න ඕනි සමීකරණෙට. නමුත් ඒක එතනදී වැරදීමක් වෙලා තියෙනවා. දැන් මම මේ ගාන කිව්වේ මොකටද? 2015 මේ ගාන වැරදි ඕල් එකක් එහෙම නෙමෙයි. මේ ගානේ මේ ස්ටොයිකියෝමිතිය හදලා එහෙම නැත්නම් ඔය දැන් මම කියපු කාරණෙත් එකතු කරලා ආය අලුත් ප්‍රශ්නයක් හදන්න පුළුවන්. හරි. ඒ නිසා ඕගොල්ලන් මේ ප්‍රශ්නේ කරනකොට ඒ වැරද්ද අනිවාර්යෙන් අඳුන ගන්න. ඒ වගේම මේකෙන් නව ප්‍රශ්නයක් අපි
රෙගියන් පේපර්ස් වල දාලා තියෙනවා ඊළඟට එන පේපරේ ඒකේදී අපි බලමු මේකේ අලුත් විදියට හදපු ප්‍රශ්නේ කොයි වගේ එකක් වෙයිද කියන එක ඊළඟට මේකත් පොඩි නෝට් එකක් දාගන්න මෙහෙම ලියාගමු